යක්කුන්ගෙන් වැඩගෙන තැනූ අභිරහස් පන්සල කොළඹ සිට ඇදෙන ගාලුපාරේ බේරුවල නගරයේ පසුකරත්ම හමුවන තුන් මන්සලකි. එතනින් වමට හැරී කීරන් තිරිය දක්වා දිවෙන මාර්ගයකි. බේරුවල මස්සල්ගොඩ කුරුඳුවත්ත පන්සලේ වැඩ සිටි මාලේවන පඤ්ඤානන්ද නායක ස්වාමින් වහන්සේ මෙම මාර්ගයේ නිර්මාතෘවරයා නොවේති. 20 වන සියවසේ මුල් භාගයේ ප්‍රකටව තිබූ මාලේවන වෙදපරපුර බැබලෝ මේ වෙදහිමියන් මහත් ආශ්චර්යජනක දේ දායාද කළ යතිවරයන් වහන්සේ නමක ලෙස ප්‍රකටය. බෙන්තර ගලපාත විහාර පරම්පරාවේ කෝට්ටේ කල්යාණි ධර්ම මහා සංඝ සභාවේ අති පූජනීය විහාරස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධව තිබූ බේරුවල සපුගොඩ විහාරයේ මාලේවන ධර්මපාල හිමියන්ගේ ශිෂ්‍ය මාලේවන පඤ්ඤානන්ද නායක හිමියෝ තම ගුරු හිමියන් වන මාලේවන සෝවිත හිමියන්ගේ අපවත් වීමෙන් පසු බේරුවල කුරුඳුවත්ත පන්සලට වැඩම කළහ. එවකට එහි තිබුණේ බෝධීන් වහන්සේ සහ කුඩා බුදුමෙදුරක් පමණි. වැඩි කලක් යන්නට මත්තෙන් පඤ්ඤානන්ද නායක හිමියන් වේදකමින් ලත් කීර්ති නාමය ලොව දසදෙස පතලවන්නට විය. තමන් වහන්සේගේ බෙහෙත් අසා ගන්නට පැමිණෙන රෝගීන්ගෙන් ලද තොරතුරක් අනුව උන්වහන්සේ දින කුරුඳුවත්ත පන්සලේ සිට කළුවා මෝදර ගඟ දක්වා පාරේ තිරික්කලයක් ගමන් කළහ. නමුත් ගඟ හරහා පාලමක් නොමැත. කෙසේ හෝ ගඟින් එගොඩව කැලෑවට යටව තිබූ අඩිපාරේ දෙපයින්ම වැඩම කළ උන්වහන්සේ වෛද්‍ය කර්මය සඳහා පැමිණි රෝගියා සිටි ගමට සේන්දුවහ. මෙහි පරිසරයත් ගමේ පිරිසගේ ශ්‍රද්ධාව දුටු උන්වහන්සේ මේ ගම අසබඩ කඳු ගැටේ විහාර ස්ථානයක් තනවන්නට තීරණය කළහ. මේට ප්‍රධාන බාධාව වූයේ හරිහමන් මාර්ගයක් නොමැති වීමයි. එම නිසා උන්වහන්සේගේ පළමු පියවර වූයේ ගඟින් එගොඩ අඩිපාර ශ්‍රම දාණයෙන් පුළුල් කිරීමයි. ගල්ලෑල්ල අතුරමින් බෝකු පාලම් අටවමින් කලයිම දුෂ්කර කාර්ය මගින් බේරුවලත් කීරන් තිරියත් අතර ගමන් කළ හැකි කරත්ත පාරක් විවෘත විය. අදය තාර දැමූ මහා මාර්ගයකි. 1896 දී පමණ විහාරාධිපති පදවිය බාරගත් දා සිට වෙදකමින් බබලමින් ප්‍රදේශයට අනුපමේය සේවයක් කළ උන්වහන්සේ ජන ප්‍රසාදයට පත්ව සිටියහ. ඒ නිසා කාගේත් පැසසුමට මෙන්ම උදව් උපකාර ලැබීමටද සුදුසු වූහ. මේ වන විට අභිනව විහාරයට සුදුසු ග්‍රාමය මං හන්දිය නමින් ප්‍රකටව තිබිනි. එය පුස්සල මුල්ල නම් ග්‍රාමයට ආසන්නව පිහිටියකි. මේ ප්‍රදේශයේ වෙනත් ස්ථානයක දක්නට නොමැති අගනා විහාර ස්ථානයක් තැනවීම උන්වහන්සේගේ අධිඨන විය. ඒ අනුව අනුරාධපුර යුගයේ මෙන් ගල් කැටයම් සහිත ගලින්ම ඉදිකළ හැකි විහාරයක් පිළිබඳව උන්වහන්සේගේ හිතේ අදිෂ්ඨානය විවර වන්නට විය. දකුණු ඉන්දියාවේ කේරළයේ සිටි අතිදක්ෂ ගල්වඩුවන් කීප පළක් ලංකාවට කැඳවාගෙන පැමිණි උන්වහන්සේ බද්දේගම ප්‍රදේශයේ ප්‍රකටව සිටි සිංහල ගල්වඩුවන්ගේද සහාය ඇතිව 1916 දී පමණ මෙම විහාරස්ථානයේ තැනීම් ආරම්භ කළ බව පැවසේ. ඒ මුල් පියවර වූයේ රමණීය කඳු ගැටයට නැගී හැකි ලෙස අගනා පඩි පෙළක් ගලින්ම නිමවීමයි. මේ සඳහා අවශ්‍ය කළුගල් ළඟ පාතින්ම සොයා ගැනීමට හැකියවීම මේ වැඩ පහසු කරවන්නක් විය. මේ වන විට උන්වහන්සේ සතුව අල්ලියතුන් කීප දෙනෙක් දූහ. මේ ගල්පුරු වැඩපළට ප්‍රවාහනය කර ගැනීමට උන්ගෙන් ලද සහාය විශාලය. මුත්තුසාමි නමින් හැඳින්වුණු ප්‍රධාන කැටයම් ශිල්පියා ඉතා අගනා ලෙස මෙන්ම පුරාණ අනුරාධපුර පොළොන්නරු ගල් කැටයම් වලට දෙවෙනි නොවන ලෙස නිර්මාණය කරන්නට වග බලා ගත්තේය. පඤ්ඤානන්ද නායක හිමියෝ නිරතුරු මේ කැටයම් කරුවන්ට උපදෙස් දෙමින් ඇතැම් විට පුරාණ කලා නිර්මාණ පිළිබඳ චිත්‍ර සපයමින් කාර්ය දිරිමත් කළහ. වේද හෙදකම් මෙන්ම මන්ත්‍ර ගුරුකම් වලටද එකල මාලේවන වෙද පරපුර ප්‍රසිද්ධව සිටියේය. ගල්හේනේ ඥානවිමල හිමියන්ද පඤ්ඤානන්ද හිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ වෙදකමට වඩා ගුරුකම් වලට හිත යොමු කරමින් එයින් වැඩගැන්මට සමත්කම් දැක්වූහ. මන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන පිල්ලියක් දමදිව හිමාල වනයට පිටත් කර දුර්ලභ ඖෂධ පැලෑටි කීපයක් විහාර ස්ථානයේ වෙත ගෙන්වාගත් අන්දම පිළිබඳ කතාව තවමත් ජනප්‍රවාදගතව තිබේ. මෙවැනි වැඩ වෛද්‍ය කර්මයට ශක්තියක් වුවද විහාර ස්ථානයේ සිට කිරීමෙන් අප්‍රසාදයට පත්විය හැකියයි නායක හිමියන්ගේ දෝෂ දර්ශනයට ලක් වූයෙන් ඥානවිමල හිමියෝ කුරුණෑගල ප්‍රදේශයේ පන්සලකට වැඩම කොට එහි විසූහ. ඇත් රූප, අශ්රූප මෙන්ම ගව, ගුරුල රූප, හංස රූප, නෙළුම්මල්, පලාපිති මෝස්තර කැටයම් කරමින් නිමවන ගල් පඩිපෙළ බලමින් නායක හිමියෝ නොමදව සන්තෝෂයට පත් වූහ. නායක හිමියන්ගේ මේ යැවීමෙන් ලංකාවේ අවසන් රජතුමාගේ රූපයක්ද එහි නෙළන ලදී. එසේම මුරගල් 6ක්ද නිමාවිය. ගල්වඩුවන් පන්සලේම නවාතන්ගෙන සිටි අතර ඔහු දින පතාම නොපමාව වැඩ ඉටු කරමින් සිටියහ. ගල්පඩි පේලිය පාමුල සඳකට පාන අති විශිෂ්ට ලෙස නිමා කිරීම නායක හිමියන්ගේ බලාපොරොත්තුව වේ. අනුරාධපුරයේ බිසෝ මාලිගයේ අභියස තිබෙන ප්‍රසිද්ධ සඳකට පහනා සමානව ඉතා රමණීය ලෙස එය නිමාවන අතර වාරේ ඒ ගල් වැඩපිළින් රැගෙන ගොස් පඩිපෙළ පාමුල තැබීම බලවත් ප්‍රශ්නයක් බවට පත්විය. අලියතුන් ලවාය කිරීමට කීප වර උත්සාහ කළද අසාර්ථක විය. මේ නිසා තම ශිෂ්‍ය ගල්හේනේ ඥානවිමල හිමියන් මේ ගෙන්වීමට නායක හිමියෝ කල්පනා කළහ. ඒ මන්ත්‍ර ගුරුකම් වලින් මෙවැනිදි කළ හැකියයි අසා තිබුණු බැවිනි. ගල්හේනේ ඥානවිමල හිමියෝ තම නායක හිමියන්ගේ කීම පිට යලිත් බේරුවලට පැමිණියහ. ටික දිනක් කුරුඳුවත්තේ වැඩ සිටි උන්වහන්සේ අභිනව විහාරස්ථානයේ තනවන භූමියට වැඩම කළහ. හාත්පස ඇවිද බැලූ උන්වහන්සේ කර බාගෙන ඒ ආවාස කොටියේ දින කීපයක් ගත කළහ. අනතුරුව එක් දිනක් උදේ රැයින්ම අවදි වූ ඥානවිමල හිමියෝ පන්සලෙන් බැහැරව නැවතත් කුරුඳුවත්තේ පන්සලට වැඩම කළහ. ගමේ දායකයන්ට මේ ආරංචි වී පැමිණ බැලුව විට නිමා කර තිබූ සඳකට පහන ගල් පඩිපෙළ පාමුල ඉතා මැනවින් තැන්පත් කර තිබූ ආකාරය දැනගන්නට ලැබුණි. දැනට කුරුඳුවත්ත පන්සලේ වැඩ සිටින පුස්සල මුල්ලේ ධම්මසිරි හිමියන් පවසන පරිදි ඥානවිමල හිමියන් යක්ෂයන් කීප දෙනෙකු බැඳගෙන මෙම දුෂ්කර කාර්ය ඉටු කර තිබේ. කෙසේ වෙතත් අද අපට ඉදිරි වී පවතින ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ සියල්ල මනා ලෙස පුරුද්දා සවිමත් කර ලීමට මෙම අදෘශ්‍යමාන බලවේග භාවිතා කළ බව කිය හැකිය. වසර 10ක් පුරා නිම කරන ලද පඩි 62කින් සමන්විත මෙම ගල් පඩිපෙළ අවසාන කොටසේ ඇත් රූපයක මාලේවන හිමියන්ගේ නමද අවසන් කළ වර්ෂයේද සටහන්ව තිබේ. ඉක්බිතිව පඤ්ඤානන්ද හිමියන්ගේ බලාපොරොත්තුව වූයේ ගල් පුවරු යොදා ගැනීමෙන් බුද්ධ මන්දිරයක් තැනීමයි. 1930 වර්ෂයේදී පමණ මෙම බුදුමැදුර ආරම්භ කරන්නට ඇතැයි සිටේ. නමුත් නායක හිමියන් වරින් වර අසනීප වීම නිසා
කටයුතු වරින් වර පමා විය. කේරළයේ සිට පැමිණි ශිල්පීන්ගේ එක් බලාපොරොත්තුවක් වන්නට ඇත්තේ බුදුමැදුර වටා දිවෙන වටාමාලේ ශිව දේවාලයක් තැනවීමයි. ඒ සඳහා නිර්මාණය කළ නන්දි ගව රූපයක්ද තවමත් මේ සුරක්ෂිතව පවතී. නමුත් බුදුමැදුර නිම කරන්නට නොහැකි විය. ශිල්පීන්ට එදිනෙදා වියහිදම් කිරීමට අගහික මතුවීයෙන් ඔහු නැවත ඉන්දියාව බලා පිටත් වූහ. 1937 වර්ෂයේදී උන්වහන්සේ අපවත් වූ පසු පඤ්ඤානන්ද හිමියන්ගේ ශිෂ්‍ය මාලේවන ඥානිස්සර හිමියන් විසින් එම බුදුමැදුර නිමවන්නට උත්සාහ කරන ලදී. නමුත් ඒ සම්පූර්ණ කරන්නට නොහැකි විය. මං හන්දිය සම්බෝධාරාමයේ ගල් කැටයම්වල විශේෂත්වය නම් සිංහල කලාව සහ දකුණු ඉන්දිය කලාව මිශ්‍රව පැවතීමයි. වෘෂභයා නොහොත් නන්දි ගවයා දකුණු ඉන්දියන්ගේ වන්දනාමානයට ලක්වන්නක් වීමත් ශිව ලිංගය පිළිබඳ සංකල්පය මුල් බැසගෙන තිබීමත් නිසා මේ කැටයම්වලට නන්දි සහ ශිව ලිංග සංකේත ඇතුළත් වී තිබේ. දකුණු ඉන්දිය ද්‍රවිඩ නාවික බලය පැවති 13 වන සියවසේ භාවිතයට පැමිණි අලදකයි නැමැති වම් පාදයේ ඔසවාගෙන සිටින ගව රූපය මෙම ශිල්පීන් අතින් නිමවා තිබේ. එය කේරළයේ නොහොත් මලබාරයේ වෙල්ලාලයන් මහා ඉහළින් වන්දනාමාන කරන නන්දි ගව රූපයයි. එරුණකොට පඩිපෙළේ වැට සෝභමාන ඇත් රූප රාශියකින් අලංකාර වී තිබේ. වැට දෙපැත්තේ තිබෙන එක් එක් ජෝඩු රූප මගින් කියාපාන සංකල්පයන් කලාකරුවාගේ හෘද සංතානයෙන්ම පැන නැගුණක් විය හැකිය. ඒ නැතත් පඤ්ඤානන්ද නායක හිමියන් අධීක්ෂණය තුළ පැරණි හෙළ කලා තොරතුරු ශිල්පියා වෙත ලැබෙන්නට ඇතිවාට නිසැකය. පඩිපෙළ ඉස්මත්තේ නෙළුම්මල් අඩංගු චතුරස්‍රය ඉතා අගනා කලා නිර්මාණයකි. චතුරස්‍රයේ කොන් සතරේ තිබෙන ඇත් රූප, වෘෂභ රූප, හංස රූප මෙන්ම ගුරුළු රූපද පෙරකී කැටයම්වල විශාල කරන ලද සියුම් නිර්මාණයන්ය. බුද්ධ මන්දිරයට පිවිසෙන වන්දනාකරුවා වෙත නිරාමිස ප්‍රීතියක් ජනිත කිරීමට මෙම අගනා කලා නිර්මාණයන් සමත් වේ. දැනට වැඩ නිමා නොකරන ලද බුදු පිළිමයක්, මුරගල් සහ වෙනත් කලා නිර්මාණ රාශියක්ද මෙහි වේ. පඤ්ඤානන්ද හිමියන්ගේ ආවාසයට පැන් ලබාගත් ලිඳ සම්පූර්ණයෙන්ම කළු ගලින් නිමවන ලද නිර්මාණාත්මක කලාකෘතියකි. එසේම ජල ස්නානයේ පිණිසද ගලින්ම කළ පොකුණක් විහාරස්ථානයට නොදුරවම ඇත. සැබවින්ම අප්‍රතිහත ධෛර්යයත් පැරණි සම්ප්‍රදායන් පිළිබඳ තිබෙන අචල භක්තියත් මගින් කුළුගන්වනු ලැබූ ඕමනාව මගින් ගොඩ නැංවුණු මේ අගනා කලාගාරය කලාකරුවන්ගේ අවධානයට යොමු විය යුත්තේමය.